මොකද වඩින්? මොකද වෙන්නේ ඉතින්? විභාගේ ලකුණු එහෙම කොහොමද? අත්හැරලා දාමු දැන් ඒක. ඒක ලියලා ඉවරයි. හරි ඉතින්. දැන් මොකද්ද වෙන්න ඕනේ? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. ඔයා කොහොමද හැමදාම පන්තියේ පළවෙනි වෙන්නේ? මොකද්ද රහස? මේ ජීවිතේ හරියට චිත්‍රයක් වගේ. ලස්සන චිත්‍රයක් කවදාකවත් ඉක්මනින් අඳින්න බෑ. ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මට නම් මෙලෝදියක් තේරුන්නේ නැහැ. හරි. ඔයා දැන් කොහොමද මේ දේවල් බැලන්ස් කරන්නේ? මම බැලන්ස් කරන්නේ මම මිශ්‍ර කරනවා. මගේ හැම අසාර්ථකත්වයකින්ම මම පාඩමක් ඉගෙනගෙන මං ඉදිරියට යනවා. මට නම් මෙලෝදියක් තේරුන්නේ හරි. මම ඔයාලට තේරෙන විදිහට කියන්නම්කෝ. අපි චිත්‍රයක් අඳින්න ගන්නවා. ඒ චිත්‍රය එක තැනම වරදිනවා. එහෙමයි කියලා අපි ඒ චිත්‍ර විසික් කරන්නේ නැහනේ. අපි ඒ තැන හදාගෙන ඉස්සරහට චිත්‍රය ඇඳලා යනවා. ඒ වගේ තමයි ඉගෙනීම. අපි පරාද වෙන තැන ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනේ. හරි. මට තේරුණා. එතකොට කොහොමද පාඩම් කරන්නේ? මට නම් කොච්චර පාඩම් කරත් පාඩම් හිටින්නේ. ඔයා කරන්න හදන්නේ කටපාඩම් කරන එක. කටපාඩම් කරන එක වෙනුවට අපි කරන්න ඕනේ ඒක තේරුම් ගන්න එක. ඒක පෙෂේක වැඩි නැද්ද? වෙන්න පුළුවන්. ඒත් ඒක අභියෝග වලට මුහුණ දෙන්න අපිට කියලා දෙනවා. හැබැයි ඒක ආසාවෙන් කළොත් තමයි ඒ දේ පුළුවන්. ඒ කිව්වේ කලින් කිව්වා වගේ තමයි. ජීවිතයේ චිත්‍රයක් වගේ. ආසාවෙන් මේ චිත්‍ර පාට කරන්න. එතකොට සාර්ථකත්වයේ විශිෂ්ටම කෘතිය වේ. හරි. ඒක මට හොඳ පාඩමක්. සාර්ථකත්වය කියන්නේ ගමනක් මිස ගමනාන්තයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න.